සිහින ලෝකවල ඉද්දී මිනිස්සු අනපේක්ෂිතව මැරෙනවා. ඒ ඉරණම ඔබටත් එසේමයි මටත් එසේමයි. ඒ නිසා මරණය කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. ජීවිතේට ඉලක්කයක් සැලසුමක් ඕන. ජීවිතේට ඉලක්කයක් සැලසුමක් තියාගෙන ඒට උත්සාහ කරද්දී හතරකට හානි කරගන්න එපා. ඒ මැරෙන වෙලාව දක්වා පන්සිල් පද 5 රැකගමු. ඊට උත්සාහ කරමු. වැටි වැටි නැගිටිමු. ඊළඟට සද්ධාවට හානි කරගන්න එපා. සද්ධාවේ පිහිටලා ඉමු. ජීවිතේට වටිනාම දේ කරගමු ප්‍රඥාව. පඤ්ඤා නරාණං රතන. අතීතයේ දේවල් ගැන පසුතැවෙන්න එපා. මේ බණපද ජීවිතේට එකතු කරගන්න. ධර්මය අහන්න ප්‍රඥාව දියුණු කරගමු. ඊළඟට කාටවත් හොරකම් කරන්න බැරි දෙයක් රැස් කරගන්න. පින පූජා කරන මල හරි අවංකවම පූජා කරන්න මට මේකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා.